ජීවිතයේ අපි පණ වගේ ආදරය කරපු කෙනෙක් අපෙන් ඈත් වෙද්දි අපිට දැනෙන්නේ මුළු ලෝකයම නැවතුණා වගේ. අපි හැමෝටම ජීවිතේ විවිධ දේවල් නැති වෙනවා. ඒක ආදරය වෙන්න පුළුවන්, විශ්වාසය වෙන්න පුළුවන්. එදාට හිතෙන්නේ ලෝකේ හැමෝම සතුටින් ඉඳිද්දි ඔයා විතරක් තනි වෙලා කියලා. ඔයා දැන් ඉන්නේ ඒ තැන නම් මේ විනාඩි කිහිපය ඔයා වෙනුවෙන්මයි. අද අපි කතා කරන්නේ අහිමි වුණු ආදරයට වඩා ඔයාගේ ජීවිතය ඔයාට වටින්නේ ඇයි කියන එක ගැනයි. පළවෙනි කාරණය කරන්නේ වේදනාවෙන් බේරෙන්න හදන එක. ඒත් ඇත්තටම රහස තියෙන්නේ ඒ වේදනාවට මුහුණ දෙන එක ඇතුලේ. මනෝවිද්‍යාත්මකව බැලුවොත් ආදරය අහිමි වීම කියන්නේ මොළයට ඇබ්බැහි වීමක් නැති වුණා වගේ දෙයක්. ඔයාට එහා නැතුව පාළුවක් දැනෙන්නේ ඒ නිසයි. වේදනාවට මුහුණ දෙන්න ඔයාට දැනෙන වේදනාව හංගන්න එපා. අඬන්න ඕන නම් අඬන්න. ඔයාගේ වේදනාව නැති කරගන්න කියලා ජීවිතේ නැති කරගන්න යන්න එපා. මතක තියාගන්න, තුවාලයක් සුව වෙන්න නම් මේක මුලින්ම පිරිසිදු කරන්න ඕනේ. ඔයාගේ හිත ඇතුලේ තියෙන වේදනාවට ඉඩ දෙන්න. එතකොට ඒක හිස් වෙලා අලුත් දෙයකට ඉඩ හැදෙන්නේ. දෙවන කාරණය, ඔයත් ආදරය අහිමි වුණු කෙනෙක් නම් ඔයා තාමත් එයා ගැන හිත එයාගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් පැය ගණන් බලාගෙන අඬ ඉන්නවනම් ඒක දැන්මම නවත්වන්න. ඒකෙන් වෙන්නේ ඔයාගේ තුවාලය ආපහු පෑරෙන එක විතරයි. සෝෂල් මීඩියා වලින් ටිකක් ඈත් වෙන්න. ඔයාට ඔයාවම මුණ ගැහෙන්න නම් අනුන්ගේ ජීවිත දිහා බලන එක නතර කරන්නම වෙනවා. තුන්වන කාරණය, දැන් කාලය ඇවිත් තියෙන්නේ ඔයාගේ විෂන් එක හදාගන්න. මෙතෙක් කල් ඔයා ජීවත් වුණේ වෙනත් කෙනෙක් වෙනුවෙන් නම් අද ඉඳන් ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න. ඔයා ලස්සන පිළිවෙල කෙනෙක් වෙන්න. ඔයා ඔයාගේ ඉලක්කයට යන්න වැඩ කරන්න. ඔයාගේ ගැනීම වැඩ තියේ නම් ඒ වැඩ පිළිවෙලට කරගන්න. අලුත් විලාසිතාවක් කරන්න. ඔයාට ගැලපෙන අලුත් හෙයාර් ස්ටයිල් එකක් try කරන්න. සිරුරේ හැඩය සෞඛ්‍ය ගැන හිතන්න. අලුත් ඇඳුමක් ගන්න. ආස කෑමක් කන්න. ආස තැනකට ගිහින් නිදහසේ කොෆි එකක් බොන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න. බිස්නස් එකක් කරන්න. ඔයා හැමදාම කරන්න ආසාවෙන් හිටපු දෙයක් පටන් ගන්න. අතෑරලා ගිය කෙනාට පේන්න නෙවෙයි, ඔයාට ඔයාවම ආඩම්බරයක් වෙන තැනට වැඩ කරන්න. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයාට තියෙන ආදරය මත මිසක් කවුරු හරි ඔයාට දෙන ආදරය මත නෙවෙයි. හතරවෙනි කාරණය, අවසාන වශයෙන් සමාව දෙන්න ඉගෙන ගන්න. එයා වෙනුවෙන් නෙවෙයි, ඔයාගේ හිතේ නිදහස වෙනුවෙන්. ඔයාට අහිමි වුණේ ඔයාට ආදරය නොකරපු කෙනෙක්ව. ඒත් එයාට අහිමි වුණේ එයාට මුළු හදවතින්ම ආදරය කරපු කෙනෙක්ව. එක පුද්ගලයෙක් නිසා ඔයාගේ මුළු ජීවිතයම අඳුරු කරගන්න එක තේරුමක් නැහැ. වැරදි මිනිස්සු ජීවිතෙන් අයින් වෙන්නේ නිවැරදි මිනිස්සුන්ට ඉඩ දෙන්නයි. ඒ නිසා ඒ අයට සමාව දීලා ජීවිතෙන් නිදහස් කරන්න. මේ වීඩියෝ එක බලන ඔයාට මම කියන්නේ අද දවස ඔයාගේ අමාරුම දවස වෙන්න ඇති. ඒ ටික කාලෙකින් පස්සේ ඔයා මේ වීඩියෝ එක ආයෙත් බලද්දී ඔයා හිටපු තැන ගැන ඔයාටම පුදුම හිතෙයි. ජීවිතේ කියන්නේ දිගු ගමනක්. මේක එක නැවතුමක් විතරයි. ජීවිතේ සමහර දේවල් අපෙන් අහිමි වෙන්නේ ඊට වඩා දහස් ගුණයකින් වටිනා දෙයක් අපිට ලැබෙන්න තියෙන නිසායි. ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. ඔයාවම විශ්වාස කරන්න. ඔයාගේ ජීවිතයේ දිනවනේ ගමනට මම හැමදාම ඔයා එක්ක ඉන්නවා. ඔයාට මේ වීඩියෝ එකෙන් පොඩි හරි ශක්තියක් ලැබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අද ඉඳන් අලුත් කෙනෙක් කියලා. ඔයාගේ එක කමෙන්ට් එකක් තවත් කෙනෙකුට ලොකු හයියක් වෙයි. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ටානි විෂන් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න.